සුබෝදයක්ම ශ්‍රී ලංකා ගොවි මහතුනි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මගේ මේ මිරිස් වගාවට මීරකල් බයෝග්‍රීන් කියන පොහොර තෙල ගෙදුවට පස්සේ මගේ වගාවේ සිදුවෙච්ච වෙනස මේ තියෙන මගේ මිරිස් වගාව මේ බලන්න මේ පොහොර තෙල ගෙදුවට පස්සේ තමයි මෙහෙම මේ ගස්සේ ගහේ කරල් අල්ලන්න ගත්තේ නැත්තම් මම මිරිස් ගස්ව කරල් තිබුණේ නැහැ හොඳ පොහොර තෙල එක මීරකල් බයෝග්‍රීන් කියන මම ඔයගොල්ලන්ට කියන පොඩක් භාවිත කරලා බලන්න මේ වෙනස වටහා ගන්න මට හම්බෙච්ච මේ දැන්ට හම්බෙච්ච මේ හොඳම පොහොර තෙල් එක තමයි මීරකල් බයෝග්‍රීන් මේ බලන්න කළු තනිකරම පළු තියෙන ගස්වල මේ තනිකරම මිරිස් ගහේ තියෙන පළු මේ බලන්න ලස්සන තියෙන මගේ මිරිස් වගාව මම ඔයගොල්ලන්ටත් කියනවා මේ වෙනස වටහා ගන්න පොඩ්ඩක් මේ පොහොර එක භාවිත කරලා බලන්න මේ පොහොර තෙල් එක ගහත් හැදෙන පළුත් හැදෙන හොඳම පොහොර තෙල් එක තමයි මීරකල් බයෝග්‍රීන් මට නම් හම්බෙච්ච තෙල් වලින් හොඳම පොහොර තෙල් එක මේ බලන්න මේ පල්ලක් තියෙනවා අඟල් 8ක් විතර මේ තනිකර ගහේ පළු තියෙන්නේ මේ ගහේ මුලේ ඉඳන් පළු මේ හොඳ අස්සන්න ලබා ගන්න පුළුවන් මේ අදාහ ගන්න බැරි අස්සන්නක් වෙනවා මම මේ තෙල් එකෙන් පස්සේ මේ බලන්න පළු ගහේ මුලේ ඉඳන් පළු තියෙන්නේ සුපිරිම පොහොර තෙල් එක මේ මීරකල් කම්පැනි මහත්තයෙක් මට කතා කරලා සෑහෙන සපෝට් එකක් දුන්නා මේ තෙල් එක යොදන ආකාරය කොහොමද කියලා ඕනම් භෝගයට දාන්න සුදුසුයි මම හිතන්නේ මේ පොහොර තෙල් එක බලන්න මගේ මිරිස් වගේ ලස්සන